කවුරු හරි කියනවා නම් පත්තුකින් හොඳ කරන්න බෑ කියලා ගිහිල්ලා බලන්න අපේ වෙනස් එකට ඇවිල්ලා ලංකාවේ ලොකුම ආයුර්වේද රෝහල විදිහට තමන්ගේ බෙහෙත් ගැන අවබෝධයක්. ඒ කියන්නේ තමන් මේක කරලා බලලා තියෙන්න ඕනේ පේෂන්ට්ලාට කරන්න කලින්. මෙහෙමයි මේ තියෙන්නේ මම මිග්‍රේන් වලට භාවිත කරන එක බෙහෙතක්. හැබැයි මේක මිග්‍රේන් වලටම නෙමෙයි භාවිතා කරන්නේ මම. තමන්ගේ බෙහෙත් ගැන හරි අවබෝධයක්. ඒ කියන්නේ තමන් මේක කරලා බලලා තියෙන්න ඕනේ පේෂන්ට්ලාට කරන්න කලින්. කියන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න කලින් තමන් කරලා තියෙන්න ඕනේ ඒක. ඉතින් මම මේක දැම්මේ මේ දවස්වල අපේ සිලෝන් හොස්පිටල් එකේ අලුත් බ්‍රාන්චස් වගේක් එතනින් ගියාම ලංකාවේ ලොකුම ආයුර්වේද රෝහල විදිහට අප්ඩේට් කරන ගමන් තියෙන්නේ. ඉතින් රෑ දවල් නැතුව අපි වැඩ කරන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ලොකු ප්‍රෙෂර් එකකින් ලොකු පීඩනයකින් තමයි වැඩ කර ඉන්නේ. මොකද රෑ දවල් නිදි නෑ වැඩ කරගෙන මම මේ අපේ වෙල්නස් එකට ඇවිල්ලා පත්තුව දාගත්තේ මේ මිග්‍රේන් පත්තුව නෙමෙයි අතන පත්තුව. මේක මම දාගත්තේ මගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න ටිකක්. ඉතින් මගේ ඔලුව කැක්කුමට නෙමෙයි මම දැම්මේ නැත්තම් මිග්‍රේන් වලට නෙමෙයි දැම්මේ මේක. හැබැයි මේ වගේම දානවා මිග්‍රේන් වලට බෙහෙත් කරනවා. කවුරු හරි කියනවා නම් පත්තුකින් හොඳ කරන්න බෑ කියලා ගිහිල්ලා බලන්න. අපේ සක්සස් වීඩියෝ තියෙනවා පත්තුව දාලා කී දෙනෙකුට හරි ගියාද කියලා.